සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ පින්වන්ත යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හොඳින් නේද? ඔයා හිත හදාගන්න වැඩපිළිවෙලේ යෙදලාද ඉන්නේ? සතුටුදායක ආරංචියක් තියෙනවද? හිතේ තියෙන කෙලෙස් පොදීන් එකින් එක හරි පොඩ්ඩ හරි අඩු කරගන්න පුළුවන් වුණාද ඔයාට? ඔයාලා හිතනවා ඇති අයියෝ මොන වදයක්ද මේක කියලානේ හැමදාම කියනවා හිත හදාගන්න. අනේ ඔව් යාළුවේ, මොකද මට හම්බුනේ අයිසින් දාපු රස කේක් එකක් නෙමෙයි. තනියම පැත්තකට වෙලා කන්න. මතකද පොඩි කාලේ රස කැවිලි, එතකොට කේක්, ටොෆීස් එහෙම හම්බුනාම අයියලා කලත් එක්ක රණ්ඩු වෙලා කොහොම හරි පැත්තකට ගිහිල්ලා තනියෙන් කනවා. මේක නිවන දහමක් යාළුවනේ. ඒකයි මේ අවස්ථාවක් නිදහස් වෙලාවක් හම්බ වෙච්ච වෙලාවක ටක් ගාලා ඇවිල්ලා රෙකෝඩින් එකක් කරලා මගේ යාළුවෝ හැමෝටම මේ දහම දෙන්න යන්නේ. හිත නිවෙන්න හරිම සැහැල්ලු යාළුවනේ. ඔළුව පුදුම නිදහස්. වෙනදා ලොකු බරක් තිබ්බ ඔළුවේ. ඇඟේ පුදුම බරක් තිබ්බේ. දැන් මේවා ටිකින් ටික එකින් එක ගැලවිලා යනකොට දැනෙන නිදහස, ඒ නිවනේ අත්දැකීම නිසාම තමයි ඔයාලා හැමෝටමත් මේක කියන්නේ. අපි මෙච්චර කල් මොනවද කළේ කියලා හිතනවා යාළුවෝ. හරි, අපි දැන් කතා නවත්තලා අපේ වැඩපිළිවෙලට යමුකෝ. ඔයාලා මෛත්‍රී භාවනාව කරනවද? එතකොට විශ්වයට ස්තුතිවන්ත වෙන වැඩසටහන. ඒව දිගටම කරන්න යාළුවේ. කරන්න මෛත්‍රී කිරණ දසත පැතිරෙනවා. ඒ වයින් ඔයාට යහපතක්මයි වෙන්නේ. කවුරු ඔයාට ඊර්ෂ්‍යා කරත් වෛර කරත් ඒ කරන්නේ ඒගොල්ලන්ගේ හිතෙන්. ඒ හිතෙන් එන කිරණවල බලපෑම ඔයාට ගොඩාක් අඩුයි ඔයා මේ දේවල් කරනකොට. කවුරු වෛර කරත් තරහ වුණත් මොනා කිව්වත් ඔයාට ඒක අදාළ නෑ. මොකද එයාලා කරන්නේ එයාගේ හිතෙන්. ඔයා කරන්නේ ඒකේ විරුද්ධ පැත්ත. වෛර කරන එක්කිනාට මෛත්‍රී කරන්න. මෛත්‍රී වඩන්න ඔයාගේ හිත සැහැල්ලු වෙනවා. ඔයාගේ මුළු ගතත් සිතත් හැමදේම ප්‍රබෝධමත් වෙනවා යාළුවේ. ඔයා මෛත්‍රී වඩන්න ඔයාටමයි යහපත යාළුවේ. ඔයාටමයි යහපත. මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඔයා ගන්න මේ හුස්ම පොදකට පවා. ඔක්සිජන් නැත්තම් අපි කොහොමද ජීවත් වෙන්නේ? මේ විශ්වයේ මේ සබහා දාමේ තියෙන සමතුලිතතාවය රැකගන්න වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ වැඩපිළිවෙලෙහි යෙදෙන්න. ඔයාගේ හිත කුඹරකට උපමා කරන්නකෝ. ඉතින් කුඹරක් අපි වපුරන්න යනකොට අපිට සරු අස්වැන්නක් ලබන්න ඕන නම් අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම කුඹරේ තියෙන ලොකු ගස් ටික කපලා අයින් කරනවා නේද? ඉතින් ඔයාට හොඳටම පැහැදිලිවම තියෙන ඔයාගේ ওই ලොකු තණ්හා පොදිය තියෙන්නේ. කියන්නේ යාළුවනේ, උදාහරණයක් හැටියට අපි මෙහෙම ගමුකෝ. ඔයාට ඉයරෙන්ඩ් එකේදී ප්‍රමෝෂන් එකක් හරි මොනවාම හරි ඔයාට වාසදායක දෙයක් ලබා ගන්න ඔයා ගිහිල්ලා ඔයාගේ බොස්ට හරි ඔයාගේ මැනේජර්ට හරි තව එක්කෙනෙක්ගේ දුර්වලකමක් කියනවා. අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඔයා තව කාව හරි පහතට දාලා බොරු කේලම් කියලා ඒගොල්ලන්ගේ බොරු නුගුණ කියලා අන්න එතනින් ඉහළට යන්න හදන එක. හැම වෙලාවෙදිම මේක මතක තියාගන්නකෝ.
අපි මේක තමන්ටම තමන් අවංක වෙලා යන ගමනක්. නැතුව මේ අනිත් අයට පේන්නේ මම දැන් මේ හිත හදාගන්න වැඩපිළිවෙලේ ඉන්නේ. අරකයි මේකයි එහෙම නෙමෙයි. මේක තමන්ටම අවංක වෙලා යන්න ඕන ගමනක්. මොකද අපි මේ සුද්ධ කරන්න යන්නේ ඔයාගේ කුඹුර. ඔයාගේ කුඹුර මගේ කුඹුර නෙමෙයි. ඉතින් ඔයා තමයි දන්නේ ඔයාගේ කුඹුරේ තියෙන වල් පැලද ඒ තියෙන හැම ගහක් කොළක් ගැනම දන්නේ ඔයා විතරයි. ඉතින් මේක තමන්ට තමන් අවංක වෙලා කරන වැඩපිළිවෙලක් යනවා. හැමතිස්සෙම තමන් දිහා බලන්න. පිටත ලෝකෙ දිහා බලන්න එපා. පිටත ලෝකෙ දිහා බලලා වැඩක් නෑ. මොකද පිටත ලෝකයක් අපිට හදන්නට බෑ. අපිට හදාගන්න පුළුවන් එකම දේ තමන්ගෙම සිත පමණයි යාළුවේ. ඉතින් ඔයාගේ කුඹුර හරිය ලස්සනට ගොයම් පීදෙන්න අස්වද්දන්න ඕන නම් ඔයාට අවංක වෙන්න. ඔයාගේ හිතේ තියෙන ඔය කුණු ටික ඔයාම අයින් කරන්න යාළුවා. තේරුණාද? ඉතින් දවසට එක විනාඩි 5ක් 10ක් අරගෙන පැත්තකට වෙලා ගිහිල්ලා පිටත ලෝකෙම මිදලා ඔය ඇස් දෙක වහගන්නකෝ. ඇස් දෙක වහගෙන හොඳ ගැඹුරු හුස්ම 3ක් අරගෙන සිතත් ගතත් සංසුන්ව තියාගන්න. ඊට පස්සේ කල්පනා කරන්න තමන්ගේ හිතේ තියෙන කුණු ටික කොහොමද කියලා. ඇයි ඔයා මේ ඒ කුණුත් එක්ක ඇලිලා බැඳිලා ඉන්නේ යාළුවෝ? මොකක් හිතන්න. සාමාන්‍යයෙන් ඇඳුමක් කුණු ඇඳුමක් කිලිටු වුණොත් භාජන එහෙම ඉඳුල් තියෙනකොට අපි ඒවා සුද්ධ කරලා දානවනේ. ඒ වගේ ඔයාගේ හිත සුද්ධ කරන වැඩ පිළිවෙල පටන් ගන්න. මම මේ අත්දැකීමෙන් කියන්නේ අවුරුදු 12ක ඉඳලා හිත පිරිසිදු කරනවා. දැන් ලැබිලා තියෙන ප්‍රතිඵල අති සාර්ථකයි. ඉතින් දවසින් දවස නිවි යන්න පුළුවන්. පත්තු වෙවි ඉන්නේ නැතුව නිවි යන මාර්ගය තෝරගන්න යන්න. ඒක ඔයාට යහපතක් වෙනවා. ඒ වගේම මේ මුළු ලෝකෙටම යහපතක්. එහෙනම් මේ ප්‍රැක්ටිස් එක දිගටම කරන්න. අදට මම නවතිනවා. ආයෙම ලස්සන වීඩියෝ එකකින් ඔයාලට හම්බ වෙන්න. එතකන් සම්මා සම්බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ